Hi, welcome back to my channel. අද අපි කතා කරන්නේ oven එකක් use කරන්න හරියටම දැනගන්න ඕනේ basic දේවල් ගැන. ඔයා අලුත් oven එකක් ගත්තද? එහෙම නැත්නම් use කරන්න බයෙන්ද ඉන්නේ? එහෙනම් මේ වීඩියෝ එක ඔයාට තමයි. වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්නකෝ. මම step by step explain කරනවා ඔයාට oven එකක් use කරගන්නේ කොහොමද කියලා. මේ තියෙන්නේ මගේ එදිනෙදා වැඩිපුරම භාවිත කරන oven එක. මේක අරගෙන නම් දැන් සෑහෙන කාලයක් වෙනවා. මම මේක පාවිච්චි කරන්නේ කොහොමද කියලා තමයි මට එක්ස්ප්ලেইন කරන්න යන්නේ. මේ විදිහට අපේ දොර අරින්න වහන්න අපිට පුළුවන්. ඒ වගේම තමයි මේ විදිහේ රැක් එකක් අපිට oven එකක් ගන්නකොට අනිවාර්යයෙන්ම හම්බ වෙනවා. ඒ වගේම මේ කළු ට්‍රේ එක තමයි ඩ්‍රිප් ට්‍රේ කියන්නේ. ඒක අපි භාවිත කරන්නේ කේක් හදනකොට මොන හරි බෙදුම් જાතියක් බෙද ගන්න oven එක use කරනකොට දාන්න පුළුවන්. අපේ oven එක ආරක්ෂා කරගන්න තමයි ඒක දාන්නේ අපි. ඔන්න ඔහොම අපේ oven එකේ කෑලි අපිට අයින් කරන්න පුළුවන් එළියට. අපේ මේ රැක් එකත් අපිට එළියට ගන්න අතවත් දාන්න ඕනම දෙයක් කරගන්න පුළුවන්. ඒ වගේම අපි මේ oven එකේ දොරේ මේ බලන්නකෝ මේ දෙපැත්තෙන් කෑලි දෙකක් තියෙනවා. ඒක අපිට ඕන ප්‍රමාණයට උස් පහත් ගන්න පුළුවන් බාගෙට අරින්න. එහෙම නැත්නම් සම්පූර්ණව අරින්න. ඒ වගේ ඔයාලට ලේසි වෙන්න තමයි මේ දොර හදලා තියෙන්නේ. දැන් මේ oven එක ඔයාලට පේනවා ඇති මේ කට්ට වගේක් තියෙනවා. ඒ තියෙනවාට මේ රැක් එක තියෙන රැක් එක ඔයාලට උඩට පහතට ඒ වගේ තැනට දාන්න පුළුවන්. මෙන්න මේ විදිහට එළියට අරන් අපෝ ඔයාලට කැමති තැනකට දාගන්න පුළුවන්. අපි කේක් එකක් බේක් කරද්දී නම් මේ රැක් එක දාගන්නේ මේද තට්ටුවට. මෙන්න මෙතනින් තමයි අපි කේක් එක බේක් කරනකොට හරියම සමානව දාන්න ඕනේ. උඩයි යටයි සමාන වෙන්න ඕනේ අපේ රැක් එක තියෙන ප්‍රමාණය. නැත්නම් අපිට කේක් එකක් හරියට බේක් කරගන්න බැරි වෙනවා. ඒ වගේම ඔයාලට පේනවා ඇති අපේ oven එක උඩ සහ යට එලිමන්ට් තියෙනවා 4ක් තියෙනවා. මේ කළු පාට ට්‍රේ එක අයින් කරාට පස්සේ ඔයාලට දැන් පේනවා ඇති හොඳට. මේ බලන්න මේ විදිහට එලිමන්ට් 4ක් තියෙනවා. අපි කේක් එකක් බේක් කරගන්නකොට මේ එලිමන්ට් 4ම අනිවාර්යයෙන්ම පත්තු වෙන්න ඕනේ. එලිමන්ට් එකක් හරිය පත්තු වෙන්නේ නැත්නම් ඔයාලගේ අනිවාර්යෙන් oven එකේ දෝෂයක් තියෙනවා. එලිමන්ට් 4ම පත්තු වෙනවා නම් තමයි අපේ කේක් එක නිවැරදිව බේක් වෙලා එන්නේ. එහෙනම් අපි දැන් බලමු මේ අයිනෙම තියෙන රවුම් 3 මොනවාද කියලා. සමහර අයගේ මේක රවුම් 4ක් තියෙන්නත් පුළුවන්. මේ උඩින්ම තියෙන ටෙම්පරේචර් එක ඔයාලගේ කේක් එකක් එහෙම නැත්නම් ඕනෙම දෙයක් බේක් කරගන්නකොට අපි උෂ්ණත්වය හදනවනේ. ඒ උෂ්ණත්වය හදාගන්නේ මෙන්න මේ රවුමින් තමයි. මේක 100 ඉඳන් පටන් ගන්නවා. ඒ වගේම ඔයාලා භාවිත නොකරන සෑම අවස්ථාවකම ඕෆ් කරලා තියාගන්න. ඔයාලට පේනවා ඇති නේද මම මේ පෙන්නන ඉර. ඒ ඉර ඕෆ් කියන තැනට ආවට පස්සේ තමයි ඒක ඕෆ් වෙලා තියෙන්නේ. ඒ වගේම දැන් අපි බලමු හීට් එක. හීට් එක කියන්නේ අපේ එලිමන්ට් 4 මේකෙන් තමයි ඔන් වෙන්නේ. මෙතන මේ පෙන්නන තැන තමයි ඕෆ් එක තියෙන උඩ එලිමන්ට් දෙක. දැන් මේ අපේ ඉර ඒ උඩ එලිමන්ට් එක පැත්තට ආවොත් මේ උඩ එලිමන්ට් එක තමයි රත් වෙන්නේ. ඒ වගේම ඒ ඉර මේ සයිඩ් එකට ආවොත් සයිඩ් එකේ තියෙන යට එලිමන්ට් එක. එතකොට යට එලිමන්ට් දෙක තමයි රත් වෙන්නේ. එතකොට මේ පෙන්නුම් කරන්නේ උඩයි යටයි එලිමන්ට් 4. අපි කේක් එක බේක් කරගද්දී අන්න ඒකට තමයි දාගන්න ඕනේ. එලිමන්ට් 4ම රත් වෙන්න ඕනේ. ඒ වගේම මේ අවසානට පෙන්නන ටයිම් එක. ඒ කියන්නේ අපේ වෙලාව තීරණය කරන්නේ මේකේ. මෙන්න මේ ඕෆ් එකේ තමයි අපේ ටයිම් එක තියෙන්න ඕනේ. ඕෆ් එකේ ඉඳන් මිනිත්තු 60ක් දක්වා මගේ oven එකේ තියෙනවා. ඔයාලගේ සමහරට වෙනස් වෙන්න පුළුවන් මේ ටයිම් එක. මේ ටයිම් එක අපිට සෑහෙන වැදගත් වෙනවා. කේක් එකක් ඒ වගේ ඕනෑම කෑමක් බේක් කරගන්න යන වෙලාවල් වෙනස් වෙනවනේ. ඒ සියලුම දේවල් වලට මෙතනින් තමයි අපි යොදාගන්නේ අපේ වෙලාව. මම දැන් ඔයාලට කියලා දෙන්න හදන්නේ අපි ටෙම්පරේචර් එක හදාගන්නේ කොහොමද කියලා. අපි කේක් එකක් බේක් කරගන්නකොට වැදගත්ම වෙන දේ තමයි අපේ oven එකේ උෂ්ණත්වය. එතකොට මේ බලන්න මම දැන් ඒ රවුම ඔන් එකට ගත්තා. ඔන් එකේ ඉඳන් ඊළඟට 100 තියෙනවා. 100 ඉඳන් 150
200 250 තියෙන. එතකොට මම මෙතනදී මගේ oven එකේ 170 කියන තැනදී තමයි කේක් එකක් හොඳටම බේක් වෙන්නේ. 150ත් 180ත් අතර තමයි කේක් එකක් බේක් වෙන oven එක උෂ්ණත්වය අපිට අවශ්‍ය වෙන්නේ. දැන් මම oven එකේ එලිමන්ට් ටික ඔන් කරගන්න හදන විදිහ පේනවා ඇති උඩ ඒ වගේම යට ඒ වගේම උඩ යට දෙකම තියෙන එක තියෙනවා. මෙතනදී මම oven එකේ heat එක හදාගන්නේ උඩයි යටයි දෙකම එලිමන්ට් එක ඔන් වෙන්න. අපේ එලිමන්ට් හතරම ඔන් වෙන්න ඕනේ අපේ oven එකේ කේක් එක බේක් කරගන්න නම්. දැන් මේ අවසානට තියෙන අපේ ටයිම් එක. මෙතනදී මම විනාඩි 10ක් oven එක ප්‍රීහීට් කරගන්නවා. ඒ කියන්නේ ඔයාලා කේක් එකක් oven එකට දාන්න කලින් අපිට අවශ්‍ය උෂ්ණත්වය හදාගත්ත, ඒ වගේම එලිමන්ට් හතර ඔන් කරගත්ත, ඒ වගේම විනාඩි 10ක් oven එක ප්‍රීහීට් කරගන්න ඕනේ. ප්‍රීහීට් කරලා ඉවරුනාට පස්සේ තමයි අපි කේක් එකක් බේක් කරගන්නේ. විනාඩි 10ක් ප්‍රීහීට් කරගත්ත oven එකකට කේක් එකක් දාගන්න කොහොමද කියලා මම මේ පෙන්නන්නේ. මේ පේන විදිහට මේ රැක් එක තියෙනවා. රැක් එකට උඩින් කේක් ට්‍රේ එක තියාගන්න. ඒ වගේ මේ බේක් කරගන්න ඕනේ ට්‍රේ එක අනිවාර්යෙන් oven එකේ උඩ එලිමන්ට් එකයි යට එලිමන්ට් එකටයි සමාන්තර මැදින් තියෙන්න ඕනේ. එතකොට තමයි අපේ කේක් එකක් හොඳින් බේක් වෙන්නේ. දැන් ඔයාලට පේන්න ඇති අපේ ටෙම්පරේචර් එක හරියි. ඒ වගේම අපේ හීට් එකත් උඩ යට දාලා තියෙනවා. ඔන්න අපි ටයිම් එක තියෙනවා මිනිත්තු 50ක් තමයි මම මෙතනදී තියන්නේ. මගේ කේක් එක බේක් වෙන මිනිත්තු 50ක් යන නිසා මම හිතනවා ඔයාට oven එක ගැන තිබ්බ ප්‍රශ්න සේරටම පිළිතුරු හම්බෙන්නේ නැති කියලා. ඔයාලට මොනම හරි ගැටලුවක් තියෙනවා නම් මට කමෙන්ට් එකක් තියන්න. මම ඒ ගැන පැහැදිලි කරලා දෙන්නම්. මගේ වීඩියෝස් බලන ඔයාලා හැමෝටම බොහොමත්ම ස්තුතියි. ඒ වගේම ආදරෙන් මතක් කරනවා මම subscribe කරන්න කියලා. නැවතත් අලුත් වීඩියෝ එකකින් හම්බෙන්නකන් ගිහින් එන්න. ඔයාලට සුබ දවසක්.